අද අපි බලමු ප්‍රතික්‍රියා තුලිතතාවය. reaction equilibrium කියන එක. එතකොට මේකදී අපි බලන්නේ මේ ප්‍රතික්‍රියාවක් මේ තුලිතතාවයේ පත් වෙන්නේ කොහොමද මොන තත්ත්වයන් යටතේද කියන එක. අපි ගනිමු මේ A සහ B ප්‍රතික්‍රියා කරලා C සහ D කියලා ප්‍රතිඵලයන් ලබා දෙනවා කියලා. මේ වගේ ප්‍රතික්‍රියාවකදී බලන්න මේ ඊතලයේ දිහා ඊතලයේ මේ විදිහට වමේ සිට දකුණට මා පැහැදිලිව දක්වනවා. නේද? මේකේ තේරුමක් තියෙනවා. මේක අපිට බලන්න පුළුවන් ප්‍රතික්‍රියක සහ ඵලයන්ගේ ශක්තිය එම ප්‍රතික්‍රියාව සිදුවන ආකාරයත් සමග අපි සංසන්දනය කරලා බැලුවොත් හරියට. ඒතර මේකදී අපි මේ ප්‍රතික්‍රියක A සහ B වල ශක්තිය අපි පෙන්වුවොත් එහෙම මේ potential energy කියන එක මෙන්න මේ විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු මේක ඵලයන් වලට යනවා මේ විදිහට C සහ D. මේ ඵලවල ශක්තියත් අපිට මේ ආකාරයට CD කියලා අපිට පෙන්වන්න පුළුවන් කියලා හිතන්න. මේ විදිහට පුළුවන් නම් මේ සක්‍රීය ශක්තිය පහු කරගෙන යන එකයි අර පොඩි වැටියක් විදිහට මම පෙන්නුවේ. එතකොට මේ පොඩි බම්ප් එකක් දාලා පෙන්නුවේ එකයි කොළ පාටින්. කොහොම වුණත් මේ විදිහට දැන් මේ ප්‍රතික්‍රියක සිට ඵල දක්වා මේක ගමන් කරනවා නම් අපි හිතනවා මේ වගේ ප්‍රතික්‍රියාවක මේ ශක්ති වෙනස්කම නිසා මෙය ක්ෂණිකවම ඵලයන් දක්වා 100%ක්ම මේ විදිහට ප්‍රතික්‍රියාව සිදු වෙනවා කියලා. එතකොට අපි A සහ B කියන ප්‍රතික්‍රියක දෙකෙන් පටන් ගත්තාම C සහ D කියලා ඵලයන්ගෙන් ඉවර වෙනවා නේද? එතකොට එපමණයි. ඒ වගේම මතක තියාගන්න මේ A B C D කියලා මේ සිම්පල් අකුරෙන් ලිව්වේ ඒවායේ සංයෝජනය වන පරමාණු හෝ අණු වල අනුපාතය. අපි මේ ලෝකේ තියෙන සියලුම අපි දන්න මේ විශ්වය තුළ සිදුවන සියලුම ප්‍රතික්‍රියාවන් මේ ආකාරයට එක දිශාවකට සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රතික්‍රියාවන් වලට මේ ආකාරයට පෙන්වන්න පුළුවන්. දැන් මේ ලානිල් පාටින් මම පෙන්වන්නේ AB කියලා වෙනත් ප්‍රතික්‍රියා දෙකක් C සහ D කියලා වෙනත් ඵල ලබා දෙනවා නම් මේ ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන් ඉදිරියට සිදු වෙන්න පුළුවන් AB එකතු වෙලා CD හදන්න පුළුවන්. ඒ වගේම ආපසු යන්න පුළුවන් CD එකතු වෙලා AB හදන්න පුළුවන්. එතකොට මේකේ ප්‍රතික්‍රියක ඵල ප්‍රතික්‍රියක මේ විදිහට දෙපැත්තට ගමන් කරන්න පුළුවන්. දැන් මෙවන් වගේ තත්වයන් වලට අපි කියනවා මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාව තමයි C සහ D දෙන්නේ. ඒ වගේම පසු ප්‍රතික්‍රියාව තමයි A සහ B ලබා දෙන්නේ කියලා. මෙවන් තත්වයකට අපි කියනවා මේක at equilibrium. මේකට කියන්නේ මේ මුළු පද්ධතියම තුලිතතාවයේ පවතිනවා කියන එකයි අපි අදහස් කරන්නේ. මේ පද්ධතියක් ගැන සලකන්න හේතුව මොකද මේක මේ ප්‍රතික්‍රියක හෝ ඵල වලට ඉවත් වෙන්න බෑ මේ පද්ධතියෙන්. මේවන් තත්වයක් තමයි අපි මේකදී සලකන්නේ. ඒ වගේම මතක තියාගන්න ශක්තිය බැලුවොත් දැන් ඉහත එකත් එක්ක සංසන්දනය කරන්න A B වල ඒකේ ශක්තියත් C D වල ශක්තියත් ලොකු වෙනසක් නැහැ. එතකොට ඔබට හිතන්න පුළුවන් ඇත්තටම අර ඉස්සරලකේදී ලොකු වැටියකින් පැනලායි C D වලට A B වලට යන්න පුළුවන් උනේ නේ. දැන් එහෙම නෙමේ මේ දෙක අතර ශක්ති වෙනස ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මේක ළඟ ශක්ති වෙනස නිසා මේ potential energy difference එක කුඩා නිසා මේකට පහසුවෙන්ම යන්න පුළුවන් කියලා හිතන්න. AB වලට CD වලටත් CD වලට AB වලටත් යන්න පුළුවන් කියලා හිතන්න. හොඳද? එතකොට මේකයි ඇත්තටම මේ රසායනික පද්ධතියක තියෙන තුලිතතාවය, සමතුලිතතාවය අපි සලකා බලන්න. හොඳද? එතකොට මේක කරන්න අපිට ගන්න පුළුවන් මේ හොඳ උදාහරණයක් තමයි මේ ඇමෝනියා හදන එක. ඇමෝනියා හදන එක මේ හේබ ක්‍රියාවලියෙන් නයිට්‍රජන් තියෙනවා අපිට 78ක් මේ ආපාවට. නමුත් අපිට මේ නයිට්‍රජන් අරගෙන ඇමෝනියා හදලා ඒවයින් මේ පොහොර හදලා ඒවයින් පුපුරන ද්‍රව්‍ය හදලා ඒවයින් ප්‍රෝටීන හදලා මේ අනාදි වශයෙන් අපිට කරන්න බෑ. කොහොම වුණත් හොඳයි නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු වෙලා වායුමය තත්ත්වයන් වලදී මේ විදිහට ප්‍රතික්‍රියා කරලා මේකත් එතකොට මේකත් තුලිතතාවයේ පවතින ප්‍රතික්‍රියාවක් ඇමෝනියා අණු දෙකක් හදනවා කියලා හිතන්නේ. හරිද? මේ தත්ත්වය යටතේදී අපිට ගන්න පුළුවන් මේක අර ABCD කියලා අපි ABC කියලා ඇත්තටම අපි අර මුලින් සඳහන් කර සාමාන්‍ය ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා යොදාගත හැකි ආදර්ශයක් විදියට. ඒතර අපේ නයිට්‍රජන් තමයි A, හයිඩ්‍රජන් තමයි B. එතකොට මේ නයිට්‍රජන් වල ඉස්සරහින් තියෙන එක අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ. ඒක සිම්පල් A වෙනවා. හයිඩ්‍රජන් වල ඉස්සරහින් තියෙන 3 B වෙනවා. සිම්පල් B වෙනවා. ඒ වගේම ඇමෝනියා ඉදිරියෙන් තියෙන 2 සිම්පල් C වෙනවා. හොඳද? මේ විදිහට අපි ගත්තොත් අපිට ලියන්න පුළුවන් මේ ගණිතමය සම්බන්ධයක් මේ සඳහා ඒක තමයි KEQ. ඒ කියන්නේ මේ තුලිතතා නියතය. එහෙම නැත්නම්
equilibrium constant කියන එකයි. EQ කියලා කියන්නේ equilibrium, K කියලා කියන්නේ constant එකකට. එතකොට equilibrium constant එක එහෙම නැත්නම් තුලිතතා නියතය, සමතුලිතතා නියතය මේ ප්‍රතික්‍රියා පද්ධතිය සඳහා අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට. මොනවද? පළවල සාන්ද්‍රණය බෙදීම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය කියන එකයි මෙතන අපි අදහස් කරන්නේ. එතකොට මේක අර ඉහත තියෙන A B C D කියන පද්ධතිය සඳහා අපි දැම්මොත් අපිට ලියන්න පුළුවන් C කොටු වරහන දාන්නේ සාන්ද්‍රණය කියන්නයි. එතකොට D සාන්ද්‍රණය ඒවායේ මේ අණු අතර අනුපාතය අපි ලියනවා ඒවායේ බලයක් හැටියට C සහ D. හරිද? ඒ වගේම එතකොට AB කියන එක අපිට මේකේ ලියන්න පුළුවන්. ඒ වගේම මේ සාන්ද්‍රණය අපි මනින්නේ මේ ලීටරේට මවුල වලින්. හරිද? එහෙම නැත්නම් molarity කියන එක නේද? ලීටරේට මවුල වලින් තමයි මේක අපි සාමාන්‍යයෙන් දක්වන්නේ. එතකොට ඒ වගේම අපිට ලියන්න පුළුවන් දැන් මේක සම්පූර්ණ නෑ මේ මා ලියපු සමීකරණය මේක සම්පූර්ණ කරමු A B මේකට ඇතුළත් විය යුතුයි නේද? ප්‍රතික්‍රියක දෙකත්. එතකොට මේ ඵලයන්ගේ සාන්ද්‍රණ බෙදීම ප්‍රතික්‍රියක සාන්ද්‍රණයෙන් තමයි මේ තුලිතතා නියතය සමතුලිත ප්‍රතික්‍රියා සමතුලිත නියතය ගැනීම සඳහා අපි භාවිත කරන්නේ. හරිද? එතකොට අපි ඒක ලියාගමු ඉස්සෙල්ලා. එතකොට පැහැදිලි මොකද්ද මේ ප්‍රතික්‍රියාවක සමතුලිතතා නියතය අපි කොහොමද ගණනය කරගන්නේ කියන එක. එතකොට A වල සාන්ද්‍රණය, එතකොට A වල මවුල අනුපාතය නේද? ඒ වගේම B වල සාන්ද්‍රණය සහ B වල කොපමණ මවුල සංඛ්‍යාවක් මේ ප්‍රතික්‍රියාව සඳහා සහභාගී වෙනවද කියන එක මේ විදිහට ලියාගත්ත හැකියි. නේද? අනුපාතයක් හැටියට. එතකොට දැන් හරි මේක ගත්තාම මේකෙන් දෙනවා නියතයක්. ඒක තමයි මේ equilibrium constant. එහෙම නැත්නම් සමතුලිතතා නියතය අපිට ලැබෙනවා. හොඳද? දැන් ඒ වගේම අපිට මේක එතකොට දැන් මේ පොදු ආකාරයෙන් මේ ලිවි ඕනෑම ප්‍රතික්‍රියාවක් සඳහා තුලිතතාවයේ තියෙන ඕනෑම තුලිතතාවයේ තියෙන රසායනික පද්ධතියක් සඳහා අපිට මේ ආකාරයට මේක ලියන්න පුළුවන්. හරි? එහෙනම් දැන් අපි ලියමු මේක අපේ මේ මොනවාද? හේබ ක්‍රමයෙන් ඇමෝනියා සාධන ප්‍රතික්‍රියාව සඳහා. එතකොට ඒකට KEQ සමාන වෙන්න ඕනේ. එහෙනම් ඇමෝනියා සාන්ද්‍රණය ඒකේ මේ වර්ගය මොකද අපි බලය ලිවිය යුතුයි නේද? ඇමෝනියා. එතකොට ඒ වගේම ඒකේ එතකොට බලය වර්ගය ලියන්න ඕනේ. මොකද දෙවෙනි බලයයි මේකේ තියෙන්න ඕනේ. එහෙනම් ඇමෝනියා සඳහා අපි ඒකට වර්ගය ලියාගමු. ඊළඟට ඉරට යටින් අපි ලියා ගන්න ඕනේ. එහෙනම් හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් නේද? නයිට්‍රජන් තියෙන එකයි. එම නිසා නයිට්‍රජන් වල සාන්ද්‍රණය පමණයි ඕන. එකේ බලය කියලා ලියන්න දෙයක් නැහැනේ. ඊළඟට අපි හයිඩ්‍රජන් සඳහා හයිඩ්‍රජන් වල සාන්ද්‍රණය නේද? හයිඩ්‍රජන් සාන්ද්‍රණය සහ ඒකේ තුන්වෙනි බලය. ඒතර මේක ලියාගත්තාම අපිට පුළුවන් මේ ටික ගණනය කරගත්තොත් අපිට ලැබෙනවා මේ හේබ ක්‍රමයෙන් ඇමෝනියා සාධන ප්‍රතික්‍රියාව සඳහා මේ පද්ධතිය සඳහා මේ තුලිතතා නියතය ලැබෙනවා. ඒ වගේම එකක් මතක තියාගන්න මෙවන් KEQ අගයන් ගැන අපි කතා කරන්නේ නියත උෂ්ණත්වයකදී. එතකොට අපි මේ උෂ්ණත්වය හරි වැදගත්. මේක වෙනස් කරන්න බෑ. මොකද හිතලා බලන්න උෂ්ණත්වය වෙනස් කරපු ගමන් එක් අණු මවුල වල චාලක ශක්තිය වෙනස් වෙනවා. ඒ නිසා සියලු දේ වෙනස් වෙනවා. නේද? ඒ වගේම අපි ගනිමු මේ වෙනත් උදාහරණයක් ගමු නැවතත් අපි ගනිමු නැවතත් A සහ 2B කියලා ප්‍රතික්‍රියා එකතු වෙලා ඒ 2B කියන අනුපාතයෙන් 3C කියලා ඵලයන් දෙනවා කියලා කියනවා. 2 සහ 3 කියලා කිව්වේ මේ ඒව අතර අණු සහ පරමාණු අතර අනුපාතයක්. නේද? ඒතර මේකට අපිට ලියන්න පුළුවන් A වල සාන්ද්‍රණය අපි ගනිමු මවුල 1යි. එතකොට ඒකම තමයි ලීටරේට මවුල 1යි කියලා අපි ලියන්නේ. නේද? 1 මෝල් කියලා කියනවා. එහෙම නැත්නම් ලීටරේට මවුල 1යි කියලා අපි ලියනවා. හරිද? ඒතර B සඳහා අපි සාන්ද්‍රණය කියලා ගනිමු. කොටු වරහණක ඇතුලේ B එහි සාන්ද්‍රණය අපි හිතමු මවුල 3යි. 3 moles කියන එක. එතකොට 3යි capital M එකක් එනවා. ඒකම අපිට ලියන්න පුළුවන් 3යි ලීටරේට මවුල. නේද? එතකොට මේ පද්ධතිය මේ රසායනික පද්ධතිය සඳහා එහි C වල සාන්ද්‍රණය අපි හිතමු මවුල 1යි කියලා. හරිද? එතකොට එක මවුලයක් නම් ඒක 1M කියලා ලියා ගන්න පුළුවන්. නේද? එතකොට 1M කියලා ලියාගත්තොත් අපි
ඊට පස්ව අපිට ඒකත් එතනත් අදහස ලීඩ් රේට මවුල 1යි කියන එකයි. ඒත් මේක අපිට දාගත්ත හැකි අපේ මේක ආදේශ කරගන්න මේ අපේ සමීකරණයට. ඒ කියන්නේ KEQ සමානයි ප්‍රතිඵලවල සාන්ද්‍රණය එහි ගුණිතය බෙදීම ප්‍රතික්‍රියකයන්ගේ සාන්ද්‍රණවල ගුණිතය කියන එකයි නේද? ඒත් මේකේ ප්‍රතිඵල එකයිනේ තියෙන්නේ C පමණයි. එතකොට C වල තුන්වෙනි බලය නේද? ඒ වගේම ප්‍රතික්‍රියක දෙකක් තියෙනවා. A වල පළවෙනි බලය මේකේ හැටියට ඒ වගේම B වල දෙවෙනි බලය නේද? B සාන්ද්‍රණයේ B වල සාන්ද්‍රණයේ දෙවෙනි බලය. ඒතර ඒක මේ විදිහට අපිට ලියාගත්තා. හරි? ඒතර මේකට අදාළ අංක ටික දාගත්තොත් අපි සාන්ද්‍රණයන් විතරයි මනගන්න ඕනේ මේ ප්‍රතික්‍රියක සහ ඵලයන්ගේ නේද? මේක මනින්න ක්‍රම තියෙනවා. ඒතර සාන්ද්‍රණ ටික මනගත්තොත් අපිට මේ KEQ කියන රසායනික සමතුලිතතා නියතය ගණනය කරගන්න පුළුවන් ඒ උෂ්ණත්වය සඳහා. ඒතර මේ වගේ දෙයක් අපි කරන්නේ සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී හිතන්න. ඒතර කාමර උෂ්ණත්වය සඳහා මේ KEQ වගේ අපිට දෙන්න පුළුවන්. හොඳද? ඒ ආකාරයටයි අපි මේක තීරණය කරන්නේ.